ඔයා යන්න එපා. ඔහොම ඉන්නකෝ. දැන් ඔයා දැන් නෑ. ඔයා ආයෙ කරන්න දෙයක් නෑ කියන්නේ මොකද්ද? සර්ලට නඩුවක් දෙන්න මං එනවා කිව්වනේ සර්ලට ඕන ගානකට. ඔව්. දැන් සර්ලා ඊටත් වැඩිය මං අසරණ කරනවා නම් මට ආයෙ කරන්න මොකද්ද? ඒ කියන්නේ නඩුවක් දෙන්න කියන්නේ දැන් මේ නඩුව කාගේද එතකොට? කෝකට හරි කම නෑ සර්ලා දානවා දාන්න වෙන කරන්න දෙයක් නෑ ඉතින් මට. මට දැන් යන්න කියලා මං ගෙදර යනවා. මම දැස්සලා කරන්න දරුවා කරන්න හරි මක්කයි කරන්නේ. ගෙනල්ලා සිතාරා තව අපි ඉන්නවනේ WP කියලා. ගෙනල්ලා මෙයාත් අරගෙන මේකට රෝහුතා මෙයාව ඔයා දැන් අරස් කරන්නකෝ. අනේ හැබැයි දරුවා කරන්න. මෙයාව දැන් අරස් කරන්න මෙයාව. ඔයා මෙතන එන්න. බෑ ඔයා අල්ලගන්න ඔයා කොහොමද බෑ කියන්නේ? ඇයි ඒ? ඇයි ඔයා දුවන්නේ? ඇයි ඔයා දුවන්නේ? ඇයි ඔයා දුවන්නේ? ඇයි ඔයා දුවන්නේ? දැන් මේ රාජකාරියට බාධා කරන්න බෑ ඔයා. ඔයාට රාජකාරියට බාධා කරන්න බෑ. හරිද? ඔයා දාන්න මෙයාට මාංචු. ඔයා මෙයාට මාංචු දාන්න. ඔයා මෙයාට මාංචු දාන්න. ඇයි ඔයා දුවන්න බෑ? ඔයා දුවන්න බෑ. ඇයි? ඇයි ඔයා මේ හැසිරෙන්න හරිද? මෙච්චර මේ කසිප්පු ඔක්කොම අහුවෙලා තියෙද්දි ඔයා මොකද මේ දඟලන්නේ ඔච්චර? ඉතින් මට දාන්න හරියන්නේ නෑ. හරිද? එහෙනම් දඟලන්නේ නැතුව ඉන්නෝ. ඉතින් මොකද සර් ඔය කරන්නේ? දාන්න ඕනේ. දාන්න මං දාන්න. දඟලුවොත් දානවා හරිද? දඟලුවොත් දානවා හරිද? දනගන්නවා. හරිද? අමුත දඟල විදියට මේ අපි නටන්නද? මුළු ගමටම පේන කසිප් පෙරලි වල මෙතන. කොහෙද යන්නේ? යනවා දෙන්න කියලා වඩනවා. යනවා දෙන්න කියලා වඩනවා. මං ගිදා බම්බන් ඕක. දානවා. සංස්කාරය දෙයකෝ. ඒ තරමට මේ එයි මේ තරම් දාන්න දඟලන්නේ මේ ආය රාජකාරියට බාධා කරා කියලා දානවා මේ වීඩියෝ එක තියෙනවා රාජකාරියට බාධා කරා කියලා දානවා හරිද කොහමද අයින් වෙන්න කියන්නේ කොහෙද අයින් වෙන්න කියන්නේ මොකද්ද මේ රාජකාරියට බාධා කරන්න එපා හරිද කියන දේ අහන්න යන්න කියලා වාඩි වෙන්න ඒ විදිහට යන්න. ඔයා කොහමද එහෙම කරන්නේ බුද්ධි කාටෙන්ද කියන්නේ කුඩු කරන්න. බුද්ධි කාටත් එන්න කියන්නේ ඉන්න පොලිසිය WPC ලා තුන් දෙනාට වෙන්න කියන්නේ මේක මේ කසිපුත් පෙරලි වල තව මේ ඔයා මේ කියන දේ අහන්න හරිද කරුණා කරලා කියන දේ අහන්න හරිද තමුල්ලා මෙතන මේ ගෙවල් ඇස්සේ හැමතැනම කසිප් පෙරලි වල කොහෙද යන්නේ යනවා දෙන්න ඉතින් ඔහෙ යන්නේ ඇයි එතෙන් යන්නේ එන කොහෙද යන්නේ ඉතින් ඔයාලා කොහොමද ඔප්පු කරන්නේ ඔක මගේ කියලා ඒක අපි ඔයා යන්කෝ කොහෙටද ඔයා මේ කියන දේ අහලා අතෙන් යන්කෝ ඒක උසාවියෙන් බලාගමු. ඒක අපි උසාවියෙන් බලාගමු. හරි අපි ඒක උසාවියෙන් බලාගමු. ඔයාලා තේරෙනවද කියන්නේ ඔයා අම්මෙක්ද? මේ අම්මෙක් නම් ඔය යන්න හට. මේ කරුණාකරලි වෙලා කෑනෝ ගහ ඉන්නවා. හරිද? මේක හරියන්නේ නැහැ ඉක්මනට නිය. අල්ලගන්න. නිවිල කරගෙන. මේ මෙච්චර දැඟලුවොත් මාංචු දාන වෙන කරන්න දෙන්න. මේ කවුරු හරි එක්කනේ සහයෝගයට එන්න ඔය දෙන්න මෙන්න. දැන් මගේ ෆෝන් එක. ඔය දෙන්න මෙන්න. මෙයා මේ අපේ රාජකාරියට බාධා කරනවා. හරිද? මේ දෙන්නගෙන් මම ප්‍රකාශ දෙයක් ගන්නවා. අරයාගෙමුත් ප්‍රකාශ ගන්නවා. ඔයගොල්ලෝ මේ විච්ච දේ පැහැදිලි කරලා කියන්න. හරිද? ළමයා ළඟට නෙවෙයි. යන්න. ඔයගොල්ලොත් යන් මම ඒවා කරා යන් මෙයාට මාංචු දාගන්න මෙයා මාංචු දාන්න මෙයාගේ අම්මයි ගෙදර මේ හරි අම්මයි ගෙදර නෙවෙයි නම් අපි ඒක අපි දාන්න එහෙනම් යන් කසිප්පු තියෙන දර පෙන්නන්න යන් ඔයාගේ අම්මයි ගෙදර අරින්න ඒක හරි මං අරන් යනවා ඔයාලා ඉන්නේ යන්කෝ යන් කො ඉක්මන් කරන්න කො ඉක්මන් කරන්න කො යා මේ මෙච්චර මේ මුළු ගමටම කසිප්පු විකුණන්න පුළුවන් පෙරන්න පුළුවන් බය උසාවියට දාන්නම්කො මං එතකොට හරි හැමදාම මේ වැඩේ කරන්න දෙන්න බෑනේ කොහෙන් හරි මේක අහුවෙන්න ඕනේ මේක
දීර්ඝ කාලයක් ලෙස තිස්සේ පවත්වාගෙන ගියපු ඉස්කාගාරයක්. නැත්තම් මේ විදිහට තියන්නේ නැහැ.